ඉතින් කස්ටිය මේ තියන්නේ අපේ අලුත් ආයුධය. ඉතින් මේ වීඩියෝ එකේ මම ඉස්සරහට මේ ගැන සවිස්තරාත්මක විස්තරයක් දෙන්න. ඉතින් අපි වැඩි කතා නැතුව අපේ යමු වීඩියෝ එකට. අම්ම බාට දෙක දාගෙන ගියේ හන්දේ මන් තමන්ට කියලා බඩදු දවස කවුරුත් ඇඬු ඇඬේ අම්ම දෙයකට හයියට ගම්මට අම්ම සද්දා ළඟ රැඳේ අත්තල කරගෙන පෙන්න තාත්තා අපි නිසා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකෝ වෙන්නේ? ඉතින් අද අපි ගෙනල්ලා තියෙන්නේ Assassin's Creed Rogue එකේ ගේම් ප්ලේ එකක්. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන්නේ එපිසෝඩ් 3 වෙනි එක. ඉතින් අපි වැඩි කතා නැතුව අපේ ගේම් ප්ලේ එකට යමු. ඉතින් මම කොටින්ම කිව්වොත් අද ගේම් ප්ලේ එකේ අන්තර්ගතය අපිට අද අලුතින් ආයුධයක් හම්බෙනවා. ආයුධයක් කියන්නේ වෙපන් නෑ. ඒ රයිෆල් එකක්. ඒ රයිෆල් එකේ අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ නිදි කරන මේකක් තියෙනවා. ඊට පස්සේ නිකන් පිස්සු වට්ටන වගේ සීන් එකක් තියෙනවා. ඊට පස්සේ ඇඟේ පුපුරන වගේ සීන් එකක් තියෙනවා. ඒ වගේ මේකෙන් බෝම්බ දාන්නත් පුළුවන්. ඉතින් තව අපි අද මුහුද වැටලීමකුත් කරන් තමයි ඉන්නේ. ඉතින් මම කියන එක පොඩ්ඩක් අඩු කරන්නම්. ඉතින් අපි යමු මුහුද වැටලන්න. Let's take to the fishing boats. You must believe those visions made into the will of the gods. Rising on our way. ඉතින් අපිට අර පෙන්නලා තියෙන නැව් ටිකට ගහන්න තමයි තියෙන්නේ. ඉතින් ඕක මට ඉතින් මම හරියනවා කිව්වොත් මට ඕක ඉච්චි වැඩි. ඔය දෙවිදින් මම Assassin's Creed එකේ ඔක්කොම මිෂන් ඉවර කරලා තියෙන්නේ. ඒ නිසා ඉතින් මට ඕක ඉච්චි වැඩි. ඉතින් අපි පටස් ගාලා නැව් ටිකට ගහලා පහකටයි ගහන්න තියෙන්නේ කියලා ඉතින් තියෙන්නේ මගේ ඇසිල්ල නිසා ඉතින් මම තව එකකට වැඩියෙන් ගහනවා. අර නේද ඉතින් පොඩ ඩාමනෝ ඩූමනෝ ඉතින් පොල්ලෝනේ. හරි ඉතින් පළවෙනි කුඩු පට්ටම් වෙලා ගියා ඉතින් ඉස්සරින් නැවකට හැප්පුණා ඉතින් දැන් නැද පොඩ ඩාමනෝ ඩූමනෝ ගන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේක බලන හැමෝම ඉතින් මගේ channel එක subscribe කරන්න ඉතින් ඒ වගේම ඉතින් මේකට වීඩියෝ වලට views channel මදි ඉතින් ඔයාලගේ යාළුවෝ වෙන්න නම් ඉතින් මේ වගේ ගේම් ප්ලේ වලට ආස ඉතින් ඒ කට්ටියන්ට share කරන්න වීඩියෝ එක හොඳ නම් ඉතින් like කරන්න ඔයාලගේ අදහස් ඉතින් comment කරන්න උත්සාහන්න. ඉතින් මම ඉතින් ඒකට ගිහිල්ලා තමයි ගහන්න හදන්නේ ඉතින් මෙතනින් දැන් තුත් ඕනනම් ගහලා ඉවර කරලා දාන්න පුළුවන්. එතකෝ මම හිතන්නේ මගේ කැසිල්ල වැඩි නැත්නම් මම ඉපදුන වෙලාව ප්‍රශ්නයක් තමයි. මම නම් හිතන්නේ ඉපදුන වෙලාවේ ප්‍රශ්නයක්. අපේ අම්මගෙන් අහලා බලන්න ඕන මම ඉපදුනේ මොන වෙලාවදීද. ඉතින් මම රැප් එකකුත් අහලා තමයි ඉතින් ගේම් එක ප්ලේ කරන්නේ. ඉතින් මම රැප් වලට පාටම ආසයි ඉතින්. කොටින්ම කිව්වොත් මම රැප් පිස්තේ. ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් රැප් එක දාන් ගහනකොට එන අමුතු චිල් එකක් එනවා. ඒ කියන්නේ එන අමුතුම මොරාල් එකක් එනවා ෆ්‍රෙන්ඩ්ස් ගහන්න හැකි සුපිරියර් ඉතින් ගේම් ප්ලේ එක. මම පාඩම් කරන්න ගියත් ඉතින් රැප් එකක් දාගෙන තමයි පාඩම් කරන්නේ. ඉතින් එතකොට නම් පාඩම් හිතෙන්නේ නැහැ. ඉතින් ඒක වෙනම කතාවක්. ඒකෙ මෙතෙන් දාලා නැහැ අපි මෙතන ගේම් ප්ලේ නේ කරන්නේ පාඩම් නෙවෙයි. ඒක නිසා අපි ගේම් ප්ලේ කරමු. ඉතින් ෂේ අයිලා පිස්සුන් ෆ්‍රෙන්ඩ්ස් අච්චර වලියක් යද්දි මෙතන මේ අත් දෙකක් පුගේ ගහගෙන කැරක්ටර් ගේන්නේ. තියෙන තව කීයකට නම් ගහන්න තියෙයි. තව තුනකටම ගහන්න තියෙනවා. ඒ මගේ කැසිල නිසා මම තව එකකට ගහනවා. ඒක ගණන් ගන්න එපා. කොහොමද ඉතින් ඒ අවසාන ඒ කියන්නේ ඔක්කොම නැව හයක් කියනවා. ඒ 6 වෙනි නැවටත් ගහන්න නැතුව ඉතින් ඌ යන්න දෙන්නේ නැහැ ඉතින්. හරි ඉතින් 3 වෙනි නැවත් ඉවරයි. 4 වෙනි නැවත් ඉවරයි. ඔය එක නැවයි ඉතින් ඔන්න දැක්කනේ අර එහා පැත්තේ ඉඳලා ආවේ ඉතින් සද්ද ඇහිලා වෙන්නේ නැහැ. උටත් මාරම කැසිල්ලක් තමයි තියෙන්නේ. හරි අපිට කියපු මිෂන් එක ඉවරයි. අවසාන නැවටත් ගහලා නෑ. හරි ඉතින් අපි ගහලා ඉවරයි. දැන් ඔය කියන තැන තමයි ය아가න්න තියෙන්නේ. අපි ප්‍රස් ගාලා එකක් ය아가මු. This season. නේ.
sun's hair, open skies, mile out in the ocean. As free as a man can be. What are you saying here? They're out here for a reason. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේන ඇති අපේ අර වම් පැත්තේ නැවක් තිබෙන නිකන් ගිනි අරන් වගේ. ඒ වගේ නැව ගොඩක් තැන් වල තියෙනවා. ඉතින් අපිට ඒ නැව වලට ගහලා යන්න පුළුවන්. ඉතින් මේක මම ඉතින් YT එකට දාන්න රෙකෝඩ් කරන නිසා ඉතින් මම ඒකට ගහන්න යන්නේ නැහැ. ඒකට තව වීඩියෝ එක දික් වෙනවනේ. ඒ නිසා ඉතින් මම පටස් ගාලා කියන ලොකේෂන් එකට මෙහා ගන්නවා. The chauffeur should be there. With any luck, he will know where to find that medicine. Through the barricade. Take the yards out of the way. Not the ship here. We're hiding out across the island. නිකම්ම ලොකේෂන් එකට තමයි ය아가න්න තියෙන්නේ. මම ඉස්සෙල්ලත් කිව්වනේ මම ඉපදුන ලේ ප්‍රශ්නයක් කියලා. ඒක නිසා තමයි ඉතින් ඔය වගේ ගොන් වැඩක් කරන්නේ. තමන්නේ අපිට මොනවත් උනේ නැහැ. ඉතින් මම උතනත් ගොන් වැඩක් කරනවා ඉතින් ඉතින් ඔය ඉස්සරහ යන සංවාදයෙන් මම ස්පීඩ් කරන්න නැත්නම් ඔයාලට ෆැමිලි ඉතින් ඔක බලාගෙන ඉන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම ඉස්සෙල්ලා කිව්වනේ මම වැඩයි කියලා ඉතින් ඔය වෙනවනේ. ඕකේ 100යි. ඉතින් ඔය වගේ බෙඩ් එක ගමන් නෙවෙයි ඉතින් මම ඉස්සෙල්ලා කෝ ගහලා දෙනවනේ. ඒක නිසා ඉතින් මට එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඒකයි ඉතින් ඒක ඉතින් කපලම ගියා ඉතින්. ඒක කපන්න ගිහලා ඉතින් තවඩින්ගෙන් අර උඩේ ඉන්න ස්නයිපර්ගේ කැසිල්ල වැඩි වෙලා තවඩින්ගේ මට වලකජ්ජ ගහන්න නෝ. අපි දැන් යාළුවෝ පටස් ගාලා නැවට අපිට ගිහිල්ලා ෆ්‍රෙන්ඩ්ස් ඔය සුක්කානව ගන්න පුළුවන් ඊ අකුර බලා ඒ ඊ අකුර බලා කන්ට්‍රෝල් එක ගිහුවම අපිට ෆාස්ට් එක ඒ කියන්නේ ටැබ් එක ගන්න ටැබ් එක ඔබලා මැප් එක ගන්න ඕන මැප් එක ඔබලා ඊට පස්සේ අපිට ඔය කියන ලොකේෂන් එකට මවුස් කර්සර් එක ගෙනිච්චම කන්ට්‍රෝල් ඔබලා අපිට ෆාස්ට් ට්‍රැවල් කරන්න පුළුවන් එහෙම තමයි ඉතින් ගොඩක් තැන් වලට ය아가න ඉතින් නැත්තම් ඔය අද වැඩි ඉන්නකොට ඉතින් ගොඩක් වෙලා යනවනේ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ රිවර් වලේ හරි විලේ හරි මොකක් හරි රෙද්දකට ඉතින් මොකක් හරි ගමක් ඉතින් මොකෝ ඉතින් නම් ඕනේ ඉතින් මම රිවර් විලේ කියලා කියන්නම් මම ඉතින් ඉංග්‍රීසි දන්නේ නැහැ ඉතින් ගම ආතුත් ඉතින් පටස් ගාලා රටකට මොකට සට කපට ඈයෝ හෙටකට සැපට දුකට අපි ආවෝ පැයකට සැපට කපල් කට කෑවෝ ඕන පොත කන්නවා විකල රට කාවෝ උතවත කියවල පොයිසල මුඩියද බොල දන්නේ ලිදේ ඉන්නේ එකම එක මැඩියද පොඩ කට බැරි උඩ ගමන් ඔක රොඩියද වැඩ
වැඩ දන්නේ නැති පොරත් වැඩි හිටියද මහපාරේ කවුරු ගියත් ගංගේ රයිද තොටියා හරවන්නේ පානි පැත්ත කිරි කැටියා නිකන් ඉපි අවුස්ස ගන්නේ පසත කොටියා රැප් ගැන කියලා දෙන්න මෙහෙවරෙන් පැටියා කර ගොඩක් වැඩ 10 19ට මගේ නම කිව්ව ගමන් අරු කහනවා යට ඒ අපල වැඩි උන්නට ඉතින් මම මේ රැප් එකට මාර මාසයි. ඉතින් මේක විදුගේ අර මන්ත්‍රිපිකා කියන රැප් එක ඉතින් මේක පට්ටම ලස්සනයි. ඉතින් මේකේ අර්ථයත් හොඳයි. ඉපදෙන කලින් ඒ මතක් කරපන් කොතල නැති අලි ඉතින් උඹට කෙල ඔය අර්ථ බලන්න ඕනේ. ඉතින් ඔය කට්ටිය අපි ප්‍රස් ගාලා යගමු ඉතින්. හරියට නැවියන් අදහගෙන ඇත්ත අලුත් වද ප්‍රයිමරි රැප පෙළ බැත්ත ඕන ගහ කොටි ඉතින් රැප් වල අර්ථ බැලුවේ නැති උනාට ඉතින් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. කාරිය මොක උනත් දවරටම country එනවුල මට ළඟ නැය වෙනවා මන්ත්‍රී රැප මුදක් නම් මං කරයි යාත්‍රිකා අපි නැති තැන් වල අපිලු මාතෘකා කාරිය මොක උනත් දවරටම country එනවුල මට ළඟ නැය වෙනවා මන්ත්‍රී වතුරන අඩකුණ කියන කලින් සපුරා හැසිරෙන්න දන්න නැතන් එන්න එපා වපුරා සතුරට සලකන්න දාලා කටේ මසුරා අපේ ඒ වදඩ තනි ඉතින් මම මේ වීඩියෝ එකේ පොඩ්ඩක් ඉතින් මෝඩ් වැඩ කරනවා වැඩි වගේ. ඉතින් මට දන්නවා ඉතින් දැන් ඔතනදී ඉතින් පොඩි මෝඩ් වැඩක් කරනවා. මම කිව්වේ පොඩි මන්න මෝඩ් වැඩ කරයි කියලා ඉතින් අපිට මොනවත් වෙන්නේ ගඳ ඔය මොන්න පොස් කෑලි උනත් වඩාගෙන වරෙන් ඉතින් බෙදාගෙන පිල්ල මොන්න වැඩ අප පහල දෙන්න වදන් වලින් කිල්ල තනි පිස්සෝ එක ගහන්න බෑ වට කුරු කිල්ල සුද්දා මගේ ගානේ දාල දෙන්න හොටලෙට බිල්ල පල්ල පල්ල යන්න අරන් කන්නේ අපි බීට්‍රූට් චීට්ටට ඉතින් අපිට දැන් නැවට තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි පඩස් ගාලා ගෙවල් උඩින්ම පැන පැන නැවට යගමු. ඉතින් මූට ටාසන් කියන්නත් බෑ. ටාසන් ගෙවල් උඩින් පැන පැන යන්නේ නැහැ නේද? අපි මූට ඊළඟ එපිසෝඩ් එකේ නමක් හදමු. දැන් නම් හදින්න වෙලාවක් නැහැ. ඉතින් ඔය වගේ ඔය චූටි බෝට්ටු වලට ගිහිල්ලා ඊ අකුර ප්‍රෙස් කරාම අපිට ගෙනින්ම නැවට යා ගන්න පුළුවන්. ඉතින් අපිට ඔය මිෂන් එකේ කරන් තියෙන්නේ ඔතන ලොකු නැවක් තියෙනවා. ඒ ලොකු නැවේ තමයි අපේ අර රයිෆල් එක තියෙන්නේ. ඉතින් අපි ඒ ලොකු නැවට අහු වෙන්නේ නැති වෙන්න අර තීර දිනනවා නිකන් ලොකේෂන් එක. අන්න ඒ ලොකේෂන් එකට යා ගන්න තමයි තියෙන්නේ. හැබැයි ඒ ලොකු නැවට අපිව පේන්න බෑ. පොඩි නැව වලට පේන්නට කවන්නේ නැහැ. ආයෙ ඉතින් මේව කරගන්න පුළුවන් ඒ වලට. ලොකු නැවට පේන්නොත් ඉතින් අපේ මිෂන් එක ෆේල්ඩ් වෙනවා එතන. ඉතින් අපි ලොකු නැවට පේන්න නැතුව යා ගන්න ඕන. ඔතන ඉස්සරහා පොඩි ගලක් තියෙනවා. ඒ ගලේ තව මේ වම් පැත්තේ තියෙන ගලකුයි මැද්දෙන් දාලා තමයි යන්න තියෙන්නේ. එතකොට අපිට මිෂන් එක රේසියෙම ගහ ගන්න පුළුවන්. ඉතින් ප්ලස් මේ රැප් අහන එක නම් වෙනම කලාවක්. ඉතින් රැප් වලට ආසයි ඉතින් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින්. One, two, three. මම දැක්කනේ අපිට ඒ පැත්තෙන් ආවම ආවන්න පුළුවන්. ඔය ඔතනින් දැන් Bring the bar, get it අමතලා ගස් වලින් පැන පැන යන්න තියෙන්නේ අපිට අර නැව පිටිපස්සේ. ඒ නැවේ තමයි අපේ අර රයිෆල් එක තියෙන්නේ. ගිහිල්ලා ඒක ඉන්නේ උන්ටත් ගහලා රයිෆල් එක අරගන්න තියෙන්නේ. ඉතින් රයිෆල් එක අරගෙන ඒකේ එතන ඒ ළඟම තියෙනවා පොඩි සාදයක්. ඒ සාදෙ ඉතින් කඩා කප්පල් කරන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාදීන ආරාධි සමුත්තේට ගහන්න තියෙන ඉතින් ඒ කොටස ඉතින් මම ඊළඟ එපිසෝඩ් එකෙන් ගේන්නම්. ඉතින් මේ ගේම් ප්ලේ වලට කැමති අය ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඉතින් subscribe කරලා ඉතින් මම මේ Assassin's Creed Rogue ඉතින් ඉවර වෙනකම්ම ගේනවා. ඉතින් ඒ කියන්නේ ඒකේ මිෂන් ටික ඔක්කොම ගේනවා. ඉතින් ඒක ඉතින් එකපාරට ගේන්න බෑනේ. ඉතින් අපේ ගේ බලවලින් කේස් නේ. ඒක නිසා තමයි ඉතින් මම එපිසෝඩ් වලට කඩලා ගේන්නේ. ඉතින් කැමති අය ඉතින් එකතු වෙලා ඉන්න ඉතින් මගේ channel එකත් එක්ක ඉතින් subscribe කරලා ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති යාළුවන්ටත් ඉතින් channel එක share කරන්න. ඉතින් ඔයගොල්ලෝගේ උදව්වෙන් ඉතින් subscribersලා 60ක් ගැහුවා. ඉතින් මම සතියක් විතර යන්න කලින්ම ඉතින් මට ඉතින් 100 subscribe ගහන්න ඉතින් sub එකක් දෙන්න. ඉතින් හැමෝම subscribe කරලා ඉතින් මේ වීඩියෝ එක බලන්න.
ඉතින් නැවට හොරාට යන්න ඕනේ කියලා එකක් නැහැ. ඉතින් මම ඉතින් සීක්‍රට් මිෂන් ගහන්න ගොඩක් කැමතියි. ඉතින් ඒක නිසා තමයි ඉතින් මම හැංගි හැංගි වගේ යන්නේ. ඉතින් ඊටත් ඉතින් මොකෙක් හරි එකෙක් දැක්කම ඉතින් මලම් වලේ ඉතින් ඔක්කොම එනවා. ඊට පස්සේ ඒ වලට ඊට පස්සේ ඉතින් වෙලා යනෝනේ. මම ඉතින් ගේම් ප්ලේ එකක් වුණත් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වෙලාව ගන්න ඕනේ නැහැ. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාලටත් බලන්න කම්මැලිනේ ඉතින් මම ඉතින් ඒ කාලේ ගේම් ප්ලේ බලපු අත්දැකීම් තමයි ඉතින් කියන්නේ. ගේම් ප්ලේ එකක් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ගොඩක් කොහොමද දිගුණා. ඒ කියන්නේ ඒක බලන්න අපිරිය වෙනවා, කම්මැලි වෙනවා ඉතින් මැද්දේදී. ඒක නිසා තමයි ඉතින් මම මේක කෙටි කරලා ගේන්නේ. හරි ඉතින් කමන්නේ. ඔය ප්ලස් ගාලෝගින් උන්ට ගහගමු. ඌව දැක්ක නිසා තමයි මේ වෙලාවේ ඌ මරන්න බැරුනේ. මේ පොරව අරන් ඉන්න ගමන් මනෝ ශාපයක් ෆ්‍රෙන්ඩ්ස්. ගහන්න පොඩ්ඩක් ඉතින් අමාරුයි. ගහන්න ඉතින් මම පොඩ්ඩක් පතනදී ෂූට් කරනවා දෙක පාරක් විතර. එතකොට ඉතින් කට්ටියන්ට ඇහිලා ඉතින් බලනවා ඉතින්. බැලුවට නම් ප්‍රශ්න නැහැ. ඉතින් මේ වෙලාවේ නම් මම දෙන්නේ පොඩ්ඩක් ඉතින් කහබලා හරියනවා ඉතින්. ඒ ටික ප්‍රශ්න නැහැ. ඉතින් ඒක නිවිලා යනවා පොඩ්ඩක්. පැත්තෙන් කහ පාට ඩොට් දෙක තුනක් පේන්න ගත්තා. දැන් තමයි ගොඩක්ම පේන්න ගන්න. ඉතින් කහ පාට ඩොට් ටික වෙනවා. ඉතින් අපිට රයිෆල් එක ගන්න දෙන්නේ නැහැ. ඒ අකට ගියාට ඉතින් මොන එක කහ පාට ඩොට් ටික ඉතින් ෆ්‍රෙන්ඩ්ස් කහපාට ඩොට් ටික නැති වුණා. ඉතින් අපි ගොඩක් ගාලා අපේ රයිෆල් එක ගා. What's this? ඉතින් රයිෆල් එක ගත්තම ඉතින් අපේ වීඩියෝ එක ඉවරයි. You there! Stay! Yeah! The beat. Because present. That's the question. This is a strange surprise. Where's my watch? ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඉතින් හැමෝටම බයි බයි. ඉතින් මගේ channel එක subscribe කරන්න. ඉතින් like කරලා share කරලා ඉතින් සබ්ස්ක්‍රයිබ් දෙන්න. එහෙනම් බයි බයි.